අයිබෝවන් අද අපි කතා කරමු පිවට් ඇනිමේටර් ගැන. අපිට මේ ගැන මූලාශ්‍ර වගේම නිතර අහන ප්‍රශ්න ටිකකුත් ලැබිලා තියෙනවා. ඉතින් පද්ධති අවශ්‍යතාවල ඉඳන් ඇනිමේෂන් එකක් තවත් හොඳ කරගන්න ටිප්ස් දක්වාම ටිකක් ගැඹුරින් බදමු නේද? හොඳ අදහසක්. පිවට් කියන්නේ හරිම ජනප්‍රියයිනේ. අර ස්ටික් ෆිගර් ඇනිමේෂන් හදන්න. හරිම සරලයි. අපි මේ ලැබිලා දින තොරතුරු වලින් වැදගත්ම දේවල් ටික අරගෙන කතා කරමු. හරි. එහෙනම් මුලින්ම බලමු මේක රන් කරන්න මොන වගේ සිස්ටම් එකක්ද ඕන වෙන්නේ. ඕනම කෙනෙක්ට පුළුවන්ද? පිවට් 2 ඉඳන් 4 වෙනකම් versions නම් Windows 98 වගේ පරණ එකේ ඉඳන් අලුත් ඒවා දක්වා වැඩ. අවුලක් නැහැ. එච්චර පරණේ වෙත්. ඕම්. හැබැයි V5 එකට නම් ටිකක් සිස්ටම් එක බලවත් වෙන්න ඕන. Windows 10 හරි 11 හරි එක අර dedicated GPU එකක් තියෙනවා නම් වඩා හොඳයි. විශේෂයෙන් ලොකු සංකීර්ණ ඇනිමේෂන්ස් කරනවා නම්. එතකොට මේක Windows වලටම විතරද? වෙන Mac හරි Linux හරි කවුරු හරි use කරනවනම් නිල වශයෙන් නම් support කරන්නේ Windows විතරයි. ඒතර boot camp දාලා Mac OS X වල try කරන්න පුරුවන්. boot camp. ඔව්. එහෙම නැත්නම් Linux වල නම් Wine කියලා එකක් තියෙනවා. ඒකෙන් run කරන්න බලන්න පුරුවන්. සමහර වෙලාවට Pivot 4 එක Wine එක හොඳට වැඩ කරයි කියලාත් කියනවා. හැබැයි මතක තියාගන්න ඕන අර install එක නම් Windows වලට විතරයි එන්නේ. වෙන OS එකකට දාගන්න ඕන නම් developer ට කතා කරන්න වෙනවා. මට ආරංචි මේක නොමිලේ කියලාත් එතකොට ඉස්කෝලේකට උනත් අවසරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව්. ඒක තමයි ලොකුම දේ. Pivot සම්පූර්ණයෙන්ම free. පුද්ගලික වැඩකට හරි වාණිජ්‍ය වැඩකට හරි කිසිම අවසරයක් ඕන නැහැ. ඉස්කෝලවලටත් එහෙමද? ඔව් ඉස්කෝලවලටත් එහෙමමයි. හැබැයි ඉතින් network එකකට දානවා වගේ විශේෂ දෙයක් ඕන නම් විතරක් ඉස්කෝලේ official email එකකින් developer ට කියන්න වෙනවා. හරි. හැබැයි ඉතින් free දෙනකොට සමහර වෙලාවට install එකේ වෙන software එහෙමත් install කරන්න අහනව නේද? ඒක කම්පියුටර් එකට අවුලක් නේද? ඔව් ඒක අහන දෙයක් තමයි install එකේ දෙන software වලට offers තියෙන්න පුළුවන්. සමහර antivirus වලින් ඕව අල්ල ගන්නවා adware වගේ කියලා. අන්න ඒක තමයි. ඒත් මූලාශ්‍ර වල කියන්නේ ඒවා safe. ඒ කියන්නේ user ට control එක තියෙනවා install නොකරන්න හරි පස්සේ අයින් කරන්න හරි. ඇත්තට මේ offers වලින් තමයිලු මේ software එක දිගටම free දෙන්න support එක හම්බෙන්න. ඒව කතාවක්ද තියෙන්නේ. හරි. එතකොට දැන් animation එකක් හැදුවා කියමුකෝ. ඒක save කරන්නේ share කරන්නේ කොහොමද? මොනවද තියෙන formats? හදන එක පස්සේ ආයෙත් edit කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම pivot format එකකින් save කරන්න ඕන. ඒක pivot වලටම අයිති format එක. දැන් share කරන්න නම් animated GIF විදියට export කරන්න පුළුවන්. නැත්නම් video විදියට. V5 එකේ නම් MP4 වගේ formats එහෙමත් පුරුවා. video. ඔව්. එහෙමත් නැත්නම් අර frame ටික වෙන වෙනම රූප විදියට image sequence එකක් විදියටත් ගන්න පුළුවන්. stick figures වලටත් format එකක් තියෙනවද? ඔව් ඒවා save load කරන්නේ .stk format එකෙන්. background වලට නම් අර සාමාන්‍ය ඒවා bitmap, png, gif, jpeg ඔක්කොම වගේ support කරනවා. අර GIF ගැන පොඩි කතාවක් තියෙනවා නේද? quality එක බහිනවා කියලා. විශේෂයෙන් background එකට photo එකක් වගේ දැම්මම. ඒක ඇත්ත. මොකද GIF වල තියෙන්නේ වර්ණ 256ක limit එකක් නේ. ඉතින් photo එකක් වගේ වර්ණ ගොඩක් තියෙන background එකක් දැම්මම අර limit එකට අහුවෙලා වර්ණ ටිකක් අවුල් වෙන්න පුළුවන්. ඒකයි අවුල. ඔව්. ඉතින් ඒකට GIF export settings ටිකක් adjust කරලා බලන්න පුළුවන්. නැත්තම් ඉතින් හොඳම දේ වීඩියෝ විදිහට export කරන එක තමයි. quality එක ඊටපොට ගොඩක් හොඳයි. හරි. එතකොට sound animation එකට music හරි sound effects හරි දාන්න ක්‍රමයක් නැද්ද pivot ඇතුළෙම? නෑ. pivot ඇතුළෙම නම් sound දාන්න විදියක් නෑ. එතකොට කරන්න තියෙන්නේ ඇනිමේෂන් එක වීඩියෝ එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න. ඊට පස්සේ අර Windows වල එන වීඩියෝ එඩිටර් එක හරි OpenShot වගේ වෙන software එකක් හරි අරගෙන ඒකට sound ටික add කරන එක. එළියෙන් තමයි කරන්න වෙන්නේ. YouTube එකට දාන්නත් එහෙමද? ඔව් YouTube එකටත් වීඩියෝ ෆෝමැට් එකෙන්ම තමයි එක්ස්පෝර්ට් කරන්න ඕනේ. මොකද youtube.py වත් .gif වත් ගන්නෙ නෑනේ. හරි. දැන් ඇනිමේෂන් එක හදනකොට ඒකේ වේගය හරි අර ස්මූත් ගතිය හරි වෙනස් කරන්න ඕන උනොත් වේගය නම් ලේසි. ප්ලේ බටන් එක ගාව තියෙන පොඩි ස්ක්‍රෝල් බාර් එකක්. ඒකෙන් ස්පීඩ් එක හදන්න පුළුවන්. ස්මූත් ගතියට නම් ටික try කරන්න වෙනවා. ෆ්‍රේම් දෙකක් අතර ෆිගර් එකේ මූවමන්ට් එක පුළුවන් තරම් පොඩියට කරන්න ඕනේ. පොඩි වෙනස්කම්. අන්න හරි. ඒකට කියන්නේ in betweening කියලා. V5 එකේ නම් මේක ටික ඔටෝමැටිකලි කරගන්න පහසුකමක්කුත් තියෙනවා. ඒකෙන් වැඩේ ලේසි. නියමයිනේ. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න, ටෙක්ස්ට් එකක් වගේ දෙයක් දාගන්න කොහොමද? බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න ෆයිල් මෙනු එකේ load background තියෙනවා.
අර කිව්ව ෆෝමැට් වලින් bitmap, jpg etc. දාන්න පුළුවන්. MS Paint වැඩ එකකින් හදලත් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. හරි. V5 වල නම් රූපයක් වැතුවා කලර් එකක් හරි ග්‍රේඩියන්ට් එකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්නත් පුරුවා. අර වර්චුවල් කැමරා කියලා එකකුත් තියෙනවා zoom pan කරන්න එහෙම. ටෙක්ස්ට් දාන්න ටෙක්ස්ට් නම් V4 වල නම් ටිකක් කරදරයි. අකුරු STK විදියට ෆිගර් ටයිප් එකක් හදලා ලෝඩ් කරන්න ඕන. නැත්නම් පේන්ට් වලින් හදලා ස්ප්‍රයිට් එකක් විදියට දාන්න ඕන. ඒත් V5 වල එක ලේසි. කම්පියුටර් එකේ තියෙන ඕනම ෆොන්ට් එක කෙලින්ම ටයිප් කරලා දාන්න පුළුවන්. V5 එකේ ගොඩක් දේවල් ලීසි කරලා වගේ. අර ස්ටික් ෆිගර්ස් වලට පාට දෙන්න බැරි කතාවකුත් තිබ්බ නේද V4 වල? ඔව් V2 ඉඳන් V4 වෙනකම් ෆිගර්ස් වලට තිබ්බේ එක පාටයි. පාට කීපයක් ඕන නම් ෆිගර් එක කෑලි වලට වෙන වෙනම හදලා පාට මාරු කරලා අර ජොයින්ට් ටූල් එකකින් අලවන්න වගේ වෙනවා. පොඩි වැඩක් තියෙනවා ඒකට. ඔව් ටිකක් විතර. හැබැයි V5 වල ඒ ප්‍රශ්නෙත් නෑ. එක ෆිගර් එකකේ එක කෑල්ලට වෙනස් පාට දෙන්න පුරුවන් දැන්. නියමයි. එහෙනම් මේකෙන් වැඩ දාන්න නම් දක්ෂ වෙන්න නම් මොනවද කරන්න ඕන? පොඩි ටිප්ස් ටිකක්. හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍ර වලත් කියනවා අර කලිනුත් කිව්වා වගේ මූව්මන්ට්ස් පොඩියට කරන එක. ඊළඟට චලනයේ ස්පීඩ් එක අනුව මූව්මන්ට් එකේ සයිස් එක වෙනස් කරන එක. වේගෙන් යනකොට ලොකු මූව්මන්ට්, හිමින් යනකොට පොඩි මූව්මන්ට් වගේ. හරි. ඊසින් කියන concept එක පාවිච්චි කරන එක. ඒ කියන්නේ හිමින් පටන් අරන් වේගවත් වෙන නැත්නම් වේගෙන් ඇවිත් හිමින් නවතින ගතිය. අන්න ඒක. අනිවාර්යෙන් ෆිසික්ස් ගැන පොඩ්ඩක් හිතන්න ඕන. gravity, weight වගේ දේවල්. ඊට පස්සේ ඉතින් තමන්ගේම ෆිගර්ස් හදන එක, අලුත් ideas දාන එක, අනිත් අරගේ වැඩ බලන එක, අර animation principles 12ක් තියෙන්නේ ඒව ගැන tutorials බලන එකත් ගොඩක් උදව් වෙනවා. ෆිගර්ස් කිව්වම අලුත් ෆිගර්ස් ඕන වුණොත් කොහෙන්ද හොයාගන්නේ? තමන්ටම හදාගන්න පුළුවන් අර create figure type වලින්. ඒ අරෙන්න pivot website එකේ STK library එකක් තියෙනවා. ඊට අමතරව dark demon වගේ community forums තියෙනවා. ඒ වය අනිත් අය හදපුවා දහස් ගණක් තියෙනවා download කරගන්න. එහෙම තැන් තියෙනවා. මේක සිංහලෙන් වගේ වෙන භාෂාවලින් එහෙම තියෙනවද උදව්වක් ගන්න forum එකක් වගේ? ඔව්. pivot V4 V5 දෙකම භාෂා කීපයකින්ම තියෙනවා. තමන්ගේ භාෂාව නැත්තම් ට්‍රාන්ස්ලේට් කරන්න උදව් කරන්නත් පුළුවන් කියලා දාලා තියෙනවා help page එකේ. උදව් ගන්න කතා බහ කරන්න forums කීපයකුත් Discord server එකකුත් තියෙනවා. developer කතා කරන්නත් Discord එක හොඳයිලු. ඇත්තදම මේ pivot හැදුනේ කොහොමද කියලාත් පොඩි කතාවක් තියෙනවද? කවුද මේක පටන් ගත්තේ? මේක 2004 විතරලු හැදලා තියෙන්නේ. පීටර් බෝන් කියලා developer කෙනෙක්. Delphi වලින් හදලා තියෙන්නේ. හේතුව එයාගේ මල්ලිද නංගිද කෙනෙක්ට අර ස්ටික්මෑන් ඇනිමේෂන්ස් ලේසියෙන් හදන්න ටූල් එකක් ඕන වෙලා තමයිලු මේක හදන්න අදහසයි විත් තියෙන්නේ. හරිම සිම්පල් ආරම්භයක්. නියම කතාව. එතකොට අනාගතේ තව versions ඒවිද අලුත් features එක්ක දැනට latest stable version එක V5 නේ. ඒත් developer දිගටම වැඩ කරනවා කියලා තමයි කියන්නේ. අනාගතයේදී තවත් features එකතු කරලා develop කරන්න plan කරනවලු. නියමයි. එහෙනම් pivot කියන්නේ Windows වලට වෙන OS වලටත් workarounds එක තියෙන නොමිලේ තාවිච්චි කරන්න පුළුවන් හරිම වැදගත් stick figure animation tool එකක්. අපි අද system requirements, file formats, sound, quality, දියුණු වෙන හැටි, community resources වගේ ගොඩක් දේවල් කතා කළා. ඔව්. අවසාන වශයෙන් මෙහෙම හිතන දෙයක් තියෙනවා. pivot එකේ මුල් කාලේ තිබ්බා අර හරිම සරල තනි පාට figures. එතනින්දන් අද V5 එකේ තියෙන multi color figures in betweening virtual camera වගේ දේවල් දක්වා ආපු මේ ගමන දිහා බැලුවම මේ වගේ creative tools සාමාන්‍ය කෙනාට කොච්චර ලං වෙලාද access කරන්න පුරාන් වෙලාද කියලා පේනවා නේද? ඒක ඇත්ත. ඒත් එක්කම මේ ටෙක්නොලොජි එක කොච්චර දියුණු වුණත් නොවෙනස්ව පවතින හැමදාම ඇනිමේෂන් එකක පදනම වෙන මූලික principles මොනවාද කියලා හිතලා බලන එක වටිනවා.